Yo friends, welcome to the Gangnam Gaming Sana SL YouTube channel. 哎呦我的妈！ මොකක්ද මේ අමුතු පෙට්ටිය? ඒක දැනගන්න අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. Yo, welcome to SN Tech Studio YouTube channel. ඔන්න අතේ තියෙන item එක නෙමෙයි unbox කරන්න යන්නේ. එක item එක නෙමෙයි. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අය මොනවද වෙන්නේ? වට්ට size බාණ්ඩයක් කියලා නේද? මොකද්ද මේ? ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති ඉතින් මේ link caption දන්නවනේ. අන්න එයා මේ මතකද ඔයගොල්ලන්ට merch එකක් දැම්මා. ඒක ඉතින් හැමෝටම ගන්න පුළුවන් විදිහ නෙමෙයි දැම්මේ. මට මතක ඇටියට ටී-ෂර්ට් 200යි print කරලා තිබ්බේ. ඒක දන්න එක ඉතින් එච්චර ලොකු වැඩක් නෙමෙයි කියලා කියන්නත් බෑ. ඉතින් මේ ලක්ෂ 8ක් ඉන්නවා කිව්වා යාගේ. ඔව් ලක්ෂ 8මාරක් ඉන්නවා ඒ channel එකේ. ඒ ලක්ෂ 8න් ඉතින් 200ක් කියන්නේ එන්න පොඩි ගානක් පොඩි ගානක්. මාත් ඉතින් ඔන්න එයාලා ගිහලා තියෙන්නේ මගේ මං ගත්ත ඔය ටී-ෂර්ට් එක නේ. ටී-ෂර්ට් එක මං ගත්තේ. අර ඉතින් මේ එක item එකක් නෙමෙයි පාර මං කලින් කිව්වා unbox කරන්න නෑ. බලන්න ඉතින් මේ වීඩියෝ ටික. මිනි කැප්ෂන් ස්ටෝර් කියන්නේ අපි කරපු හැම අත්දැකීමක්ම හැම වීඩියෝ එකක්ම හැම එක්ස්පීරියන්ස් එකක්ම හැම අద్භූත දෙයක්ම එකතු කරලා හදපු කලෙක්ෂන් එකක්. ගොඩක් කාලෙක ඉඳන් ඔයාලා අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. අපිට සපෝට් කරන්න ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඔයාලා හැමදාම ඇහුවේ අපි ළඟ ඔයාලට බයි කරන්න ප්‍රොඩක්ට් එකක් මර්ච් එකක් තියෙනවද කියලා. අපි හැමදාම කිව්වේ ළඟදිම දෙන්නම් කියලා. ඔන්න දැන් ඉඳන් ඔයාලට chance එකක් තියෙනවා අපේ මර්ච් එකෙන් අපේ කමියුනිටි එකත් එක්ක join වෙන්න. අන්න ඒ නිසා අපි ඔයාලට හදලා තියෙන්නේ අපේ මිනි කැප්ෂන් ස්ටෝර් පළවෙනි drop එක. මේකදී අපි ප්‍රොඩක්ට්ස් කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. මේක නිකම්ම නිකන් ටී-ෂර්ට් එකකට කැප් එකකට අපේ ලෝගෝ එක දාලා හදපු දෙයක් නෙමෙයි. මොකද අපි මිනි කැප්ෂන් ටීම් එක කියන්නේ ඕනම දෙයක් සෑහෙන්න හිතලා කල්පනා කරලා ප්ලෑන් කරලා කරන කට්ටිය. ඉතින් හැම එකක්ම අපි හැදුවේ ඔයාලා වෙනුවෙන්. ඒ වගේම මතක තියාගන්න මේ හැම එකක්ම හරිම ලිමිටඩ්. මොකද මේ ඩිසයින් එකෙන් මේ කලෙක්ෂන් එක ආයේ කවදාවත් එන්නේ නැහැ. මේ ඩ්‍රොප් එක ඉවරනාට පස්සේ මේක ඉවරටම ඉවරයි. ඊළඟ පාර අපි ඔයාලට දෙනවා නම් දෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අලුත්ම දෙයක්. ඒකත් ඊළඟට ආයේ කවදායිද කියලා කියන්නත් බෑ. සමහරට ආයේ නොවෙන්නවත් හරි ඉතින් වෙනද විදිහටම ඉතින් මොකක්ද තියෙන සුපුරුදු පරිදි අන්න වගේ ටෙක් අන්බොක්සින් පිහි හරි ඉතින් එක අන්බොක්සින් එකට එක සයිස් පිහි තියෙනවා කියලා අරමුණ කියන්න එපා ගන්න. අරගෙන වෙනස් එක ඉන්දියාව තියෙන අපේ බාණ්ඩ මෙන්න ලොකු පෙට්ටිය ගිහින් මේ සයිස් මේ විදිහම එන්නේ බලන්න උසර මං දැන් ඉඳලා තවසයි මේකත් තියෙනවා ඔයගොල්ලෝ දැන් ඉන්නේ දුරුයි අනකට අරන් දෙන්න හැමදාම ඉතින් මේ කවර එකේ තමයි තියෙන්නේ මම අත්තාන් මේක තමයි අන්බොක්ස් කරලා නෑනේ මම බලන්නේ අනිත් මේ දෙන්නට ඔයගොල්ලන්ට එන්න දෙන්න මම අරන් දෙන්නේ හරි guys ඔයගොල්ලන්ට ඉස්සරහට පේන්න තියෙන මෙන්න මේ විදිහට බීලන සුළු නැවීම් තැලීම් ගැසීම් වලින් ආවරණය කරන්න මේ විදිහට තියෙනවා ඊට පස්සේ මගේ ඩීටේල්ස් ටික තියෙනවා බලන්න එපා හරි මේ විදිහට ගියාම මේ පැත්තේ තියෙන අපේ පැකින් පැක් එක කපන්න ඕනේ දැන් පැක් එක කපලා ගමු අපි හරි One hour later. Rata. Wow. Ini bubble wrap එකෙන් උතලා තියෙන්නේ බබල් රැප් එක කෙලින් උතලා ඉවලා තියෙන්නේ කෙලින්ම සුපිරි විදියට වෙලා තියෙන්නේ වෙන එකකවත් දරස් එකකට වෙන්නේ මේ විදිහට සුපිරිය කැප්ෂන් අදවතේ අත මේකත් ගලවගෙන මෙතන සෙරෝ ටේප් එකක් තියෙන්නේ එන්නේ ගලවත්තා මෙන්න මේ විදිහට MC කියලා මෙතනින් ගහලා දෙනවා MC ඩොට් එකක් තියෙනවා මෙතෙන් එන්න තියෙනවා ඔයගොල්ලෝ මුලින් බලන්න
මෙතන මුලින් පේන තියෙනවා MC dot කියලා කියන්නේ mini caption. හරි. එතනින් ඊට පස්සේ mini caption කියලා ගන්න තියෙනවා. මෙතන official YouTube Martinez කියලා තියෙනවා. නේ. වෙනද බලන්න. මේ හැමතැනකම MC කියලා ගන්න තියෙනවා. මම අත්තාම ගලවලා නැහැ. එක්ක ඊට මෙතනින් තියෙන www.minicaption.store හරි ඔයගොල්ලන්ට ගිහිල්ලා එකෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන් තාම තියෙනවද දන්නේ නැහැ හරි ඉතින් කතා කර කර ඉන්න ඕනේ අපි බලමු අපේ crew card එක මොකක්ද කියලා නේ මට ඉවසිල්ල නැත්නම් යන්නේ ඒක බලන්න මම හිතන හොඳ එකක් තියෙයි කියලා mini caption එකේ මට එහෙම කරන්නේ අයෝරිමා හරි අපි ඕපන් කරමු හරි ගැලවුණා ඊට පස්සේ එහෙම අරගෙන මෙන්න මේ විදිහට උස්සන්න දෙනවා හරිද ඔයගොල්ලන්ට පේනවද නේද එනේ ඔයගොල්ලන්ට පේනවද මේ මම අත්තාම ගලවලා නේ මේක ගැලවුවා නම් ආයි ගලවන්නත් බෑ හරි මම පේනවනේ ඔයගොල්ලන්ට මම අත්තාම මේ ගලවලා නේද අලුත් පිට තියෙනවා මෙතන මේ මේ දත් පේන MC කියලා අපි ගලවලා බලමු මෙතන වා එලක මේ ගලවගත්තා අපි ඒක ගන්න නැතුව තියාගමු නේ සුපිරියට තියෙනවා මුලින්ම මෙතනින් MC මොකක්ද මේ ස්ටිකර් එකක් තියෙනවා පේනවද මෙතනින් MC කියලා ස්ටිකර් එකක් තියෙනවා මිනි කැප්ෂන් එතනම නම් ටිකක් ගහලා දිනවා ඔක්කොම කියවන්න බෑ හොඳේ ඔයාලා දන්නවා මගේ ටෙක් වීඩියෝ බලන කට්ටිය දන්නවා මම ඔය ආනම්මනම් පොඩි පොඩි ඒවා කියවන්නේ කෙලින්ම ඉස්සරහට පේන දේවල් විතරයි කියවන්නේ හරිද හරි මේ විදියට ඕපන් කරද්දී මම දැක්ක අපේ කට්ටියට thank you card එකේ එහෙම එක එක ඒවා ලියලා දෙනවා හරිද බලමු මගේ මොකක් ලියලා නැහැ දුකයි මම හිතේ විශ්වය එහෙම කරයි කියලා දුකයි කමන්නේ thank you card එකක් තියෙනවා ලංකාවට 200ක් ගහපු එකක් කන්නක තියෙනවා නේ හින්දා සතුට වෙන්න පුළුවන් මේ විදියට thank you card එක තියෙනවා මේ පැත්තේ ගත් එකට මේ thank you කියලායි මේ එක එයාලත් එක්ක join වෙලා ඉන්න නම් නම් ඒක තියෙන්නේ හරිද එකත් පැත්තෙන් තියාගමු ඊට පස්සේ මේ මොකක්ද මේ කාඩ් එක මේ ඉන්න කීයකින් 8ක් ඉන්න 8 දෙනෙක් ඉන්න 8 දෙනාගේ හොඳම කාඩ් එක මේක. ඔයාලට පේනවද දන්නේ විශ්ව ලෙජෙන්ඩරි කාඩ් එක. මම හිතන්නේ 8 ලෙජෙන්ඩරි කාඩ් එකක් ඇති කියලා. අපි බලමු. අයියෝ. තුවිස්ලා දෙන්නේ. පේනවද? තුවිස්ලා දෙන්නේ. කවන්නේ මිනි කැප්ෂන් crew එකේ එක කාඩ් එකක් මම දැන් තියෙනවා ඊළඟ කාඩ් තියෙන 7ක් තියෙනවා ඊළඟ 7ම අපි කවර් කරමු අන්න එකත් පැත්තෙන් තියාගමු ඊළඟට මේ විදිහට අපිට නිකන් මොකක්ද ඒකට කියන්නේ අර හැම එකම දෙනවා වගේ යූසර් මැනුවල් එකක් වගේ සීන් එක තමයි හොඳේ බල හිතුවා නේද විසික් කරයි කියලා නෑ නෑ එහෙම විසික් කරන්නේ නෑ මිනි කැප්ෂන් අයියාගේ එකක් න අදවතේ විසික් කරන්නේ මේ අපේ සෙට් එකේ ඉන්නවද 8 දෙනෙක් ඉන්න බ්ලා 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 මනම් ගොඩක් තියෙනවා එකක් කවන්නේ එකත් අපි පැත්තේ තියාගමු විසික් කරන්නේ නෑ මම ගන්න ඔක්කොගෙන් මැනුවල් ටික මේ විසික් කරන මේක විසික් කරන්නේ නෑ wow මෙතන මෙතනින් MC මම ගලින් MC black t-shirt එකක් ඕඩර් කරේ මේ එන්න මොකක්ද ඒකට කියන්නේ මේ ස්ටිකර් එක එන එක හොඳේ print එක එන එක print එක එන මේක තමයි මම ඕඩර් කරේ
අර ඒක නම් බොක්ස් එක පැත්තෙන් තියාගමු. අපි ඔන්න දැන් ටී-ෂර්ට් එක හැම කඩුවකම වගේ ඕනේ අපිට ආණ්ඩේ විතරයි. පෙට්ටිය නම් වැඩක් නෑ. හරි ඉතින් පින්න එලගෙලි ස්ටිකර් එක පේන්නේ නැහැ නේද? ස්ටිකර් එක ඇතුලේ ඇත්තේ අපි නම් අන්බොක්ස් කරලා බලමු. අන්පැක් කරලා අන්බොක්ස් නෙමෙයි අන්බොක්ස් අන්පැක් කරලා විදිය කරලා ටික් කරමු. පොලේ වැඩනවා අපි. වාව් එන්නදී ඒ රෙද්ද මරු ඒ රෙද්ද නම් මරු MC ඉස්සරහෙන් තියෙන මගේ සයිස් එකට මම ඕඩර් කරලා තියෙන මීඩියම් හොඳේ මීඩියම් ඕඩර් කරලා තියෙන්නේ මේ පැත්තේ ඒ වුණාට මෙතන ස්මෝල් කියලා නේ මන් දන්නේ කොහොම හරි මෙතන ස්මෝල් නම් නම් ඒ ටික තියෙනවා මෙතන තියෙන www.minicaption.io හරි නම් ටිකක් තියෙනවා ඉස්සරහ පැත්තෙන් ඔච්චරයි තියෙන්නේ නේ ඉස්සරහ පැත්තෙන් මේ විදිහට තියෙන්නේ අපි පිටිපස්ස පැත්තට යමු වව් නියමයි ඒ ස්ටිකර් එක උනත් මරේ මරු ස්ටිකර් එක නෙමෙයි ඒක මේ print එකක් ඒක මරු ඔඩ්ඩයි ඉන්න මම හරියටම පෙන්නන්න ළඟට මරා හරි මේ ටී-ෂර්ට් එකේ අපි මේ මුලින්ම ගත්තාම මෙතනින් පෙන්නලා තියෙනවා මේ විශ්වයි ඊට පස්සේ මේ කවුද මේ මං හිතන්නේ සතීෂද මේ ඉන්නේ දානාල් මේ කවුරුද දන්න දිලීෂ මේ ඉන්නේ ඩැනියල් නේද මේ පස් දෙනා ඉන්නවා ඊට පස්සේ මෙතනින් කිඹුලෙක් ඉන්නවා මේ කිඹුලා මං හිතන්නේ අර මේ මොකද්ද බලන්න මතක අර ඒගොල්ලෝ මේ සත්වත්තක් බලාගත්තේ අන්නේ සීන් එකේ කිඹුලා නේ මේ අර අවුච්චි බෝඩ් එක තියෙනවා හරි ඊට පස්සේ මෙතන අර මහසොවුන ඉන්න මහසොවුනගේ මේ කැලේ ගිය සීන් එක ඊට පස්සේ මෙතන ලොක්කොටම පෙන්නලා තියෙනවා හොල්මන් ගෙදර තියෙනවා ඊට පස්සේ මෙතනින් අර මේ කානිවල් එකක් පෙන්නලා තියෙන්නේ අර ඒගොල්ලෝ හැංගි මුත්තන් සෙල්ලමක් කරපු සීන් එක ආයි මෙතනින් MC කියලා පෙන්නලා තියෙනවා මේ රොබෝ මේ මිනිකේෂන් අර මොකේද මේ අර AI කියන විදිය ChatGPT කියන විදියට නටපු සීන් එක මෙතන ඉඳන් තරර yes no අර අවුච් බෝඩ් එක තියෙනවා මම හිතන්නේ මෙතනක් තියෙනවා අනේ වන්ද කොහොම හරි දෙකම තියෙනවා මෙතනින් ආයි අර අපිට පෙන්නලා දෙන්නේ මේ මොනවාද මේ බය හිතෙන්නේ මේ බවුල් පෙන්නලා ඇති මම හිතන්නේ මේ ලොකු වතාවක් හොඳේ ස්ටෝ නේ නේම තියෙනවා ඊට පස්සේ මෙතනින් මේ සීන් එක ඇත්තට තේරෙන්නේ නැහැ ආමට කියන්න බැරිුණා මේ පොල් ගහක් පෙන්නලා තියෙන්නේ මේ අර ඒගොල්ලෝ පොල් අත්තක ගිහිල්ලා හිටිය අර දිලීෂ මතකද ඔයගොල්ලෝ දිලීෂලා සෙට් එක ගිහිල්ලා මේ විශ්වවයි දනාල්වයි අපේ මේ ඒ සෙට් එක අර තුන් දෙනෙක්ව දාලා මේ බෝට්ටුව ගිහිල්ලා කැලේ කවත්‍රමන් කරලා අන්නේ සීන් එක මේ සීන් එක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා අර ඒ කාලේ අර DIY සීන් එක හදපු ඒ සීන් එක දන්නේ නැහැ එච්චර ඉතින් ඒ බැලුවා ඒවෙන් තමයි මිනි කැප්ෂන් හොයාගත්තේ මම හිතන්නේ ඒ සීන් එක හරි ඉතින් ඔච්චර තමයි ඉතින් මේ ටී-ෂර්ට් එක වෙන්නන තියෙන්නේ හරි ඉතින් අපි ටී-ෂර්ට් එක ඇදලාම බලමු මොකද වෙන්නේ කියලා වෙන්නේ නෙමෙයි ඉතින් මේ අපි බලමු ටී-ෂර්ට් එක කොහොමද මට ගැලපෙනවද නම් ඒ ටික බලමු හරි guys ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. ඉතින් ටෙක් අයිටම් එක නෙමෙයි මම මේ කලින් කිව්වා අන්බොක්ස් කරලා දෙන්නේ. සුපිරි ටී-ෂර්ට් එකක් තියෙන්නේ. thank you කියන්න ඕනේ මේ කැප්ෂන් අයියට. thank you. මට හම්බුනේ කාඩ් එක ඔයගොල්ලෝ දකින්නේ. අපේ සිංගල් බින්දු යොමුස්ලා නගලා ඉන්න හම්බුනේ. කාඩ් නැහැ ඉතින්. අපේ තරහයි මට ලෙජෙන්ඩරි කාඩ් එකක් එවිලේ තියෙකට. තරහනේ හරි වැඩි කතාවක් නෑ ඉතින් වැඩි කතාවක් නෙවෙයි ඉතින් අද වීඩියෝ එක ඉවරයි
මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්මම ඉතින් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකටත් all press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ දැම්ම ගමන් ඔයගොල්ලෝ ළඟටම ගෙන යන්නකෝ. මගේ vlog channel එකේ මම වීඩියෝ එකක් දැම්මා. ඒක මේ බලන්න ඕනේ පොඩි කේස් එකක් ගිහින් ඒක අයින් කරන්න උනා. ආයි ඉස්සරහට පුළුවන් නම් මම මේක දානවා. ඉතින් තවත් සුදුසු සුදුසු එක අන්බොක්සින් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මගේ අර වෙනකොට ජය වේවා. බයි.